අද වීඩියෝ එක රෙසිපි ඉල්ලපු ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් මේ අද මං හදන්නේ මොයිස් චොකලට් කේක් එකක්. මේ රෙසිපි එක පාරක් ඔයා try කළොත් ඔයා මේකට ඇඩික්ට් වෙනවා ෂුවර්. ඒ තරමටම මේක මාරම රසයි. ඒ වගේම හදන්නත් හරිම ලේසියි. මම මේකට ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලිස්ට් අවුට් කරලා තියෙනවා. ඉතින් ඔයාට හදන්න අවශ්‍ය නම් රෙසිපිය බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට බ්‍රවුන් ෂුගර් වලට ভেජිටබල් ඔයිල් එකතු කරගෙන ඒකට මම එකතු කරගන්නේ බටර් මිල්ක්. ඔයාට බටර් මිල්ක් සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදර හදා ගන්නවා නම් ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් වලට දෙහියුෂ මේස හැන්දක් දාලා තියලා ගන්න පුළුවන්. ඒකම මම මෙතනදී බිත්තර දෙකකුත් එකතු කරගෙන හොඳින් මේ සියල්ලම එකතු කරලා හොඳින් කලවම් කරගන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් මෙතනදී සීනි ටික දිය වෙනකම් විස්ක් කරගත්තම හොඳටම ඇති. ඊට පස්සේ අපි අපේ dry ingredients ටික all purpose flour වලට baking powder තේ හැඳි දෙකක් එක baking soda තේ හැඳි කාලක් එකතු කරලා මේ විදිහට පෙනේරකින් හල්ලම අපේ බැටර් එකට එකතු කරගන්නවා. ඒ අතරතුරම අපි කප් එකකට වතුර මිලිලීටර 250ක් උණු වතුර මිලිලීටර 250කට ඉන්ස්ටන්ට් කොපි වලින් මේස හැන්දක් දාලා හොඳින් කවලම් කරගන්න. ඒකටම අපි කොකෝවා පවුඩර් ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මෙතනදී ඔයා ගන්නකොට ඩාර්ක් කොකෝවා පවුඩර් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙන්න මේ විදිහට කැට නැතිව හොඳින් ඔක්කොම කලවම් කරගෙන කේක් බැටර් එකට දාලා කේක් බැටර් එක හොඳින් මික්ස් කරගන්න. අන්තිමටම වැනිලා ටිකක් දාගන්න. මෙතනදී මම චූටියට කපාගත්ත හීනියට ලියාගත්ත කජු ටිකක් බැටර් එකට දාගත්තා. ඒකේ වීඩියෝ ක්ලිප් එක මිස් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔයා ආස විදියට කරගන්න පුළුවන්, අත්‍යවශ්‍යම නැහැ. අන්තිමටම මෙන්න මේ විදිහට පාච්මන්ට් පේපර්ස් දාලා හදාගත්ත කේක් ට්‍රේ එකට කේක් බැටර් එක දාලා සෙල්සියස් අංශක 170ට විනාඩි 30ක් 35ක් අතර කාලයක් ගියා මට කේක් එක බේක් වෙන්න. ඉතින් කේක් එක හොඳින් නිවුණයින් පස්සේ චොකලට් බටර් ක්‍රීම් වලින් මම කේක් එක සෑන්ඩ්විච් කරලා කේක් එක අයිසින් කරගන්න තමයි යන්නේ. ඉතින් මම ඒකේ රෙසිපිය ඔයාට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ විදියට චොකලට් බටර් ක්‍රීම් වලින් කේක් එක සම්පූර්ණයෙන්ම කවර් කරගෙන ඒකටත් උඩින් මම පොඩියට කපාගත්ත කජු ටිකක් මෙන්න මේ විදියට දාගන්නවා. ඒ වගේම ස්ප්‍රින්කල්ස් ටිකකුත් දාලා ඊට පස්සේ ඉතින් කේක් එක කෑලි වලට කපලා මෙන්න මේ විදියට රස බලන්න තමයි දැන් තියෙන්නේ. ඇත්තටම මේ කේක් එක සුපර් මොයිස් චොකලට් කේක් එකක්ම තමයි. මේක කන්න ආස හිතෙනවා. ඉතින් ඔයාටත් ප්‍රී වේලාවකදී මේ රෙසිපිය try කරලා බලලා රස කොහොමද කියන්න අමතක කරන්න එපා. ඉතින් අපි ආයෙත් දවසකදී මෙන්න මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආදරණීය සුබ දවසක්.